ඕක දාලා ගිහලා ඒත් හැදෙනවා නම් කියන්නේ. නම් එන ගහන්න පවුල් ජනාධිපතිතුමනි උඹට මම නිසි ක්‍රියාමාර්ගයක් ගන්න. මේ ඔක්කොම එකතු කරලා ඉවරලා මෙතන දාලා ගෙන තිබ්බා. මං කාලේ බං මේ රෙද්ද නීතියක් තියෙනවා බං හැම මොකටද ඕන දේවල් වලට නෑ බං. සාදි දෙකයි ආයෙ නැත්නම් මල්ලෙන් එකයි දාලා. අවුවා දාන්න තිබ්බා මරු ඈ. ලස්සන පරිසරය විනාශ කරන තොපිය මක බෑ කියලා. පාරේ මිනිස්සු කරන බෝසා පත්‍රකාරයෙක්. මේ ලංකාවේ බයිද බං මේ අතර මෙතන කුණු දාලා යන්නේ උන්ට මොකක් හරි දෙයක් කරන්න බං. බලපං මා තිරිසන් වගේ නේක හැසිරෙන්නේ මේ. දැන් සතියකට විතර කලින් මම මෙතන තියෙන ඔක්කොම ටික එකතු කරලා ඉවරලා මෙතන ගිනි තිබ්බා බං දාලි කරලා. හරිද? දැන් බලන්න මේ සතියයි දෙකයි ගියා ආයෙ මෙතන හැටි කරලා ගිහිල්ලා නේ. ලංකාවේ බං මේ රෙද්ද නීති නම් තියෙනවා බං හැම මගුලටම ඕන දේවල් වලට නෑ බං. සිරීපාද ගිහිල්ලා ඉවරලා ඩස්ට්බින් ටික දාලා කාලා කන්නේ ඉන්නේ බං ලංකාවේ. මෙතනම මචං මේ ලයිට් කවුන්ටර් එහා පැත්තේ තියෙන ඒවා ටික. හරිද? එතන ඉඳලා මේ පැත්තට බෝඩ් එකක් තියෙන පෙට්ටියක් මොකක්ද මගුලක් ගහලා ඕකට එහා පැත්තේ මේ සෙට් එකම ක්ලීන් කරා. හරිද? මේ ඔක්කොම එකතු කරලා ඉවරලා මෙතන දාලා ගිනි දීප්පා. හරිද? දැන් මේ බලහන් මේ දවස් දෙක තුනකට තියෙන ඒවා ටික. දැන් මේ මෙතන පොඩි උන්වක් ඇවිල්ලා හිටියා පවුලෙකුත් එක්ක අම්මලා තාත්තලා සෙට් එකම මේ වීඩියෝ එක දැන් එයා වුණොත් තියෙනවා සම්පූර්ණ දකින්න එපා. චාටර් වැඩ කරන්න එපා අඩුම තරමේ හැදෙන ළමයෙක්වත් හරියට හදපල්ලා බා. ටොපි කොල්ලයක් අරත්තන මෙතන දාන්න නැතුව. මුන්ට ගෙදර ඉඳන් උස්සන් එන්න පුළුවන් මේක මෙතෙන්ද. හිස් බෝතලේ අරන් එන්න බෑ ඩස්ට්බින් එක කතර උතන. සුද්ධ කරමු කියලා මොකක් හරි සීන් එකක් දැම්මොත් කට්ටිය රැල්ලට එනවා දීගෙන ඊට පස්සේ ඔක්කොම එනවා සුද්ධ කරන්න. සුද්ධ කරමු කියලා. එදා මම මෙතන සුද්ධ කරලා හිටන් හිටියේ. දැන් මේ පැත්තේ ටික ඉවරයි. ඊළඟට අර පැත්ත ටික සුද්ධ කරලා දාන්නම් කියලා ගල්ලා. එදා මම හිතාගෙන ගියේ. සති දෙකයි ඇවිල්ලා නැත්තේ මල්ලෙන් එකයි. ඊළා පාරේදී ගහනවා මෙතන බෝඩ් එකක් ලස්සන පරිසරය විනාශ කරන තොපිය මක බෑගියෝ කියලා. පාරේ මිනිස්සු කරා දැන් බෝතා පත්‍රකාරයෙක්. මක බෑ වෙන්න මොනේ මුන්නන්නේ. නීතියක් ගේන්නේ නැහැ නේද රජේ ලංකාවේ රෙද්ද. ටොපියක් අයිස්ක්‍රීම් එකක් කරන් දුන්නත් ඒක කොලයක් පාරට දාන්න නැති වෙන්න උගන්නලා නැහැ. ඊට දෙමාපියන්ගේ ළමයින්ට යනවා. ළමයින්ගේ පවුල් වලට යනවා. සාදි දෙකයි ආවේ නැත්තේ මල්ලෙන් එකයි දැක්කේ. මේ පෙට්ටියක් ගානේ මෙහෙම දාලා පස්සේ ගිනි ටික ගන්න ආවට පස්සේ ඔරුවක් යනවා. අවුනේ. අවුමත් දාන්න තිබ්බම මරු ඈ. वीडियो क्या दान ने कैमरा विस्टिक क्या रंगा ने पीला धरेंगे ना अब यहाँ पर सेट है इधर हाँ खाओ दे हाथोड़ इधर आना हाथोड़ इधर महेश का आना है हाँ लगी ना और वीडियो का ध्यान बोलो वारा दाना कोड दाना नेटा इमर गया है ना उदय डावना हरी ने ये तो माल वाला वाला बड़ा ने है ना उदय देना है ना ये टाइम में देना हाँ मैं तो नहीं हाँ ये ना कैसे भी रहा आर्टिकल गिनी थी अंडर गिनी पे क्या खाम हुआ ini dia nak pasal apa gini. Macam ada kejadian nanti lagi, macam aja lagi kita nak bunuh. Hai gini betul tu, ada kuno udah tu lagi dia. Betul lagi apa? Ini lagi. Ini light re. Macam betul nanti gua masker dan saat ini kata ekam ada orang paling hari tu, ni khala kan ni. නම්බා කෙන ගහන්න ඕනේ. ඇයි බං මෙහෙම මේ බලන්න සතිය එකමාරට බං මේ ඔක්කොම ටික. ඇයි බං මෙහෙම කරන්න බෑ? තිරිසන් වගේ දෙකින් ඈ. චාටර් ඈ. මේවා පුරුදු බං එන්නේ බං කෙලින්ම පවුල් වලින් එන්නේ බං. ටොපි චොකලට් ළමයින්ට අරන් දෙනවා අවසානට අරන් දෙන එකක්වත් බං අයිස්ක්‍රීම් එකක් ආවත් කොලේ විසිකන්න කියලා දෙන්නේ නැහැ බං දෙමාපියෝ. හරිද? ඊට පස්සේ දෙමාපියෝන්ගෙන් ළමයින්ට ආවා. ළමයින්ගෙන් පවුල් වලට ආයෙ ලොකු වුණා. මොහොම සිරීපාද කියපුවම බං ඩස්ට්බින් ටික විසික් කරලා එන්නේ නැති 70 එන්නේ බං. හරිද? ඒ ඩස්ට්බින් ටික මග දිගට කැලවල් ලස්සර උබාගෙන ඉන්නේ උන් ටික තමයි ඉන්නේ.
ඊළඟ දවසේ ඔතනින් එහා පැත්තේ සුද්ධ කරන්න හිතන් හිටියේ. දැන් පේනනේ සතිය එකමාරකින් එද්දි මෙතන ආයේ තිබ්බා වගේ. ටූරිස්ට්ලා ඇවිල්ලා ඉවරන ලස්සනයි කියලා බලන කොළපාට පරිසර අවසානයේට ටොපි චොකලට් ගොඩකින් මේ පේනනේ. මුන්ට එන්න තැනකුත් නැහැ. ඒකත් මේ කහේ තමයි මේ. ඒකත් මෙතන දැන් තිබ්බේ. එව්වත් මේ කැලවල් අතර දාගෙන යන නතර මෙතන. ඕක දාලා ගිහලා ඒත් හැදෙන්නේ මං නම් කියන්නේ. රායියා යනවා ගිනි පෙට්ටිය දෙන්නවා හරියට. Thank you, පැහැදිලිද? මාව දැකලා තියෙන කොල්ලෙක්. ජනාධිපතිතුමනි මෙවට මොකක් හරි නිසි ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. පාරවල් ගානේ අතර මෙතන ඩස්බින් දාන බුලත් කියලා ගහන ඒකත් එහෙම තමයි ඈ. අඩෝ මට වෙලා තියෙනවා මචං මම වාහන ඕවර්ටේක් කරන්න යද්දි ඉස්සරහින් යන ලොරි බුලත් කියලා ගහනවා බා. හරිද මෙහෙමයි හරිද සාමාන්‍යයෙන් ලොරි එක දුර ගමනක් යන මිනිස්සෙක්ට මචං බුලත් ටිකක් කන්න ඕනේ. මම පර්සනලි බුලත් ටිකක් කන්නේ නැහැ. හැබැයි මම අකේ විදිය මේ ඕනේ විදිහ නේද බුලත් ටිකක් ඒ කියන්නේ මිනිස්සයාගේ නිදි මත නැති වෙන්න ඒ මිනිස්සයාගේ තියෙන අර පොඩි ගැම්මක් එන්න බුලත් ටිකක් කන්නේ ඕකේ අවුලක් නැහැ. ඉතින් ඒක අර නිකන් සත්තු වගේ හැසිරෙන්න හොඳ නැහැ. කෑවනම් ඒක එක්ක පාරක් අයින නතර කරලා ඉවරලා අයිනට කියලා ගහලා ඵලයල්ලකෝ. බස් හෝල් තියනවා යන්න බෑ බා. බුලත් කියලා ගහලා යන්න බෑ බස් හෝල් පාරවලුත් එහෙමයි. එන පරිස්සමින් ලොරියෙම ඕවර්ටේක් කරද්දී යන්න ඕනේ බා. මොකද මේ උරේ මං එදත් ඇවිල්ලා හංගලා කි. ලොරියෙම ඕවර්ටේක් කරද්දී එන පරිස්සමින් ඕවර්ටේක් කරන්න ඕනේ බා. මොකද උන් බුලත් කියලා ගහනවා බා. පාරට. සත්තු වගේ. දත්නේ ගතන හංගලා ගියා. ඕකේ. නෑ වැඩේ ඉවරයි කොල්ලෝ. ජනාධිපතිතුමනි මේවට මොකක් කරන්නේ නිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. මේ වගේ තැන් වල ඩස්බින් දාලා හැමදාම ඉතින් කරන්න බෑනේ. මමත් අවුල් නැහැ එකපාරක් දෙපාරක් කරා. මමත් හැමදාම මේ තැන් වලට වෙන්නේ නැහැ. හරිද හැමදාම මේක නවත්තන්න බෑ මට. හරිද එතකොට ටූරිස්ට්ලා ඇවිල්ලා මේ තැන් වල ලස්සනයි කියලා ඉඳගෙන නිදහසේ කාලා බීලා අකල් එකේ යන තැන් විනාශ කරන්න දෙපා තනි කර නිකන්. ඒව වල මොකක් කරන්නේ නිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. හරි. එහෙම දාන කට්ටියගේ අඩුම තරම් වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ෂෙයා කරනවා නම් මෙන්න මේ මිනිස්සු තමයි මේක දාලා ගියේ කියලා ඒ මිනිස්සුන්ට දඩයක්වත් ගහන්න ඕනේ. අය වගේ වැඩ නොකරන්න. දැන් රටවල් වල තියෙනවනේ. පාරවල් වලින් ඩස්බින් දාන්න බෑ, කුණු දාන්න බෑ. දැම්මොත් එහෙනම් කෙලින්ම ආයේ පට්ට දඩයක් ගහනවා. ඒ වගේ දේවල් කරන්න ඕනේ බා. නැත්තම් මේ ලස්සනයි කියලා අපි මේ උඩ තියාගෙන ඉන්න ලංකාව අවසානයේට අපේ උම තමයි කෙලවන්නේ. එලගිරි කොල්ලෝ. අපියා. වීඩියෝ වල උඹලට මචං මේ පුළුවන් විදිහට ඕවා කරහල්ලා. දැන් මේ ගානේ ඩස්බින් එකක් මම ඉතන ගහලා ඒවා බක්කි ටික නෑ. අපි කරොත් විතරයි මචං මේවා ඉතුරු වෙන්නේ අවසානයේට. නැත්තම් මොකද එකෙක් කරද්දි බන් 10ක් ඕවා වනසම ඇවිල්ලා. හරි මහන්සිය. එලගිරි ජයවා. බයි බයි.